ආනමඩුව ප්‍රදේශයේ කෙසෙල් වගාවකට ප්‍රෙෂර් කම්පන්සේට් ස්ප්‍රින්ක්ලර් නොසල්ස් හයි කරලා කරපු තවත් ඉරිගේෂන් එකක්. ඒතර මේ විදිහට අධිඝනත්ව ක්‍රමයට කෙසෙල් වගාවට ජලය ලැබෙමින් පවතිනවා. ඒතර මේ භාවිත කරලා තියෙන නොසල් එක පැයට ලීටර 35ක ඩිස්චාර්ජ් එකක් තියෙනවා. ඒ වගේම විශේෂත්වය තමයි මේ වගාවේ ඉහළ හරිය කන්ද වුණත් පහළ හරිය බෑවුම වුණත් මේ නොසල් එකම පීඩනයකින් වැඩ කරන ස්ප්‍රින්ක්ලර්ස් නොසල්ස්. එතකොට මේකේ වාසිය තමයි අපිට ඒකාකාරී ජලය ප්‍රමාණයක් මේ වගාවට ලබා දෙන්න පුළුවන් කඳු පල්ලම් වලින් සැලකීමකින් තොරව. ඒතර මේ විදිහට මේ අධිඝනත්ව ක්‍රමයට සිටවන ලද කෙසෙල් වගාවේ මේ පැලපෝලින් දෙක අතරට මේ විදිහට ජලය ලැබීමෙන් පවතිනවා. මේ වෙලාවේ ආනමඩුව ප්‍රදේශයට තද පෑවුමක් තද හිරු රශ්මියක් පෑයීමක් තියෙන වෙලාවක්. ඒ වෙලාවේ වුණත් මේ විදිහට මේ කෙසෙල් වගාවට ජලය ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒතර මම භාවිත කරලා තියෙනවා මෙතනදී කැල්කියුලේෂන් එක අනුව අඟල් දෙකේ බටෙන් තමයි මම සප්ලයි ලයින් එක ගෙනියලා තියෙන්නේ. ඊට පස්සේ අඟල් දෙකේ බටෙන් ඊට පස්සේ මම අඟල් එකහමාරට බට දෙකකින් තමයි මේ ඉඩම හරි මැදින් දෙකට බෙදලා ජලය ලබා දීම කරන්නේ මේ විදිහට. ඒතර පහළටත් එකහමාර ඉහළටත් එකහමාර විදිහට තමයි මම මේ ඉඩමට ජලය ලබා දීම සිද්ධ කරලා තියෙන්නේ. කෙසෙල් ගස්වල කුඩා කාලයේදී විශේෂයෙන්ම අවශ්‍ය වර්ධනයට අවශ්‍ය කරන ජලය ලබා දීම මේ ස්ප්‍රින්ක්ලර් නොසල් පද්ධතිය හරහා මේ වන විට සිද්ධ වෙනවා. මේකට පාවිච්චි කරලා තියෙන්නේ පෙට්‍රල් වලින් ස්ටාර්ට් කරලා භූමි තෙල් වලින් ධාවනය වන නැත්නම් භූමි තෙල් වලින් වැඩ කරන මෝටරයක්. හෝස් පවර් 6.5ක පමණ මෝටරයක් තමයි මම භාවිත කරලා තියෙන්නේ. වගේ වතුර වලකින් ලබාගෙන තමයි පම්ප කිරීම සිද්ධ කරන්නේ. මම හිතන්නේ ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඇති එකම පීඩනයකින් වැඩ කරන ස්ප්‍රින්ක්ලර් නොසල්ස් භාවිත කරලා කරන ලද මේ ජල සම්පාදන ක්‍රමය ගැන. අපිට ඒකාකාරී ජලය සම්පාදනය මුළු වගාව පුරාම පවත්වාගෙන යන්න පුළුවන්. මේ පිළිබඳ ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මෙවැනි පද්ධතියක් ඉදිකර ගැනීමට අවශ්‍ය නම් පහත අංකයට අමතන්න. ස්තුතියි.